අද මේ 6 වෙනිදා. ඉතින් හෙට මට විශේෂ දවසක්. ඉතින් මම අද උදේ නැගිටලා ගෙදර වැඩ ටිකක් ඉවර කරලා මේ 6 වෙනිදා ඡන්දෙ තිබුණානේ. ඉතින් ඡන්දෙ දාලා මම යන්න හදන්නේ මගේ නේල්ස් ටික හදාගෙන එන්න. මම මේ මගේ නේල්ස් ටික හදාගන්න ඇවිල්ලා ඉන්නේ අනුරාධපුරයේ තියෙන චමරි නේල්ස් ගැලරි එකට. ඉතින් මට නම් හරිම ලස්සනයි අද මගේ නේල්ස් ටික. ඉතින් අද 7 වෙනිදා මේ කේක් එකක් අරගෙන එන්නේ අපේ නංගි අක්කයි අයියයි. ඉතින් මම දන්නේ නැහැ කේක් එකක් ගේනවා කියලා. හස්බන්ඩ් තමයි ඕඩර් එක දීලා තියෙන්නේ. ඉතින් කේක් එකක් හදන්නවත් කේක් එකක් කවන්නවත් මට අද දවසේ ලොකු අයිඩියාවක් තිබුණේ නැහැ. ඒත් ඉතින් මම දන්නවනේ හස්බන්ඩ් මාවක් කවදාවත් එහෙම අමතක කරන්නේ නැහැ වගේ බර්ත්ඩේ එකකට නෑ වගේ ඉඳලා කොහොම හරි යාමට කේක් එකක් එවනවා. ඉච්චර කාලයකට එහෙම නොකර ඉඳලා නැහැ. ඉතින් අදත් ඒ වගේ යාමට ලස්සන මේ වගේ කේක් එකක් එවලා තිබ්බා නංගිගේ අතේ. ඉතින් එයාටත් ගොඩාක් ආදරේ. ගොඩාක් thank you කියන ගමන් ඉතින් කේක් එක මම මේ වෙලාවේ මේ කපන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අදට මට අවුරුදු 29ක් වෙනවා. හිතා ගන්නවත් බැහැ අවුරුදු 29ක් වුණා කියලා. ඉතින් ජීවිතේ වැටීම් හැලහැප්පීම් ලබා ගැනීමේ හැමදේම එක්ක මේ අවුරුදු 29 හරි අමුතු කාලයක් වුණා. ඉතින් ඔය විදිහට ඉතින් අවුරුදු 29කුත් වෙලා තව ඉතින් අපි කොච්චර කාලයක් ජීවත් වෙයිද දන්නේ නැහනේ. ඉතින් ඉන්න ටික කාලේ හරි සතුටින් hina වෙලා ඉන්න තමා හැමෝම ඕනේ නේද? ගිය අවුරුද්දේ මගේ බර්ත්ඩේ එකට නම් හස්බන්ඩ් ලංකාවේ හිටියා. ඉතින් ගියානේ. මේ අවුරුද්දේ ওই විදිහට ඉතින් මම ගෙදර ඇත් එක්ක තමයි සැමරුවේ. ඉතින් මේ ඔයාලට පේන්නේ මට මගේ හොඳම යාළුවගෙන් ලැබුණ gift එකක්. මේක මට කලින්ම හම්බුණා. මොකද මේ දිනේ පොඩ්ඩක් එහෙම වෙලා එයා මට කලින්ම විශ් කරලා මට කලින්ම බර්ත්ඩේ gift එකකුත් ගෙනල්ලා දුන්නා. ඉතින් මේ තියෙන්නේ ඒක හරිම ලස්සනයි. එයාට ගොඩාක් ස්තුතියි කියනවා. ඒක හරි ලස්සන නෙළුම් මලක්. ඒක ලයිට් එහෙම පත් වෙනවා මම ඒක දැක්කේ පස්සේ. ඉතින් මේ තියෙන එකට ලයිට් එක එහෙම දැම්මාට පස්සේ ඒක හරිම ලස්සනයි රැට එහෙම එක මේ දාපුවාම. ඉතින් ඕක තමයි මට මගේ හොඳම යාළුවගෙන් හම්බුණු තෑග්ග. ඊට පස්සේ ඒකත් බලලා මමයි නංගි ගියා චර්ච් එකට. ගිහිල්ලා ජේසුස් වහන්සේටත් ස්තුති කරලා ඊට පස්සේ අම්මා කෝල් කරා පොඩි ගමනක් යන්න එන්න කියලා. ඉතින් අද බර්ත්ඩේ එක නිසා යා මට ඕනහරි අරන් දෙන්න යන්න. ඒත් මට හිතුනේ නෑ අප්පා කමන්නේ කියලා. ඊට පස්සේ මුකුත් ඕනේ නෑ කියලා මම එහෙනම් මට මොනහරි කන්න අරන් දෙන්න කියලා. ඊට පස්සේ අපි දෙන්න ගියා අයිස්ක්‍රීම් කොත්තු කන්න. ඊට පස්සේ ඒකත් අපි දෙන්න කාලා බබල් ටී එකකුත් දීලා ගෙදර ආවා. මොකද හවසට මායි නංගි හිතාගෙන හිටියා උඩමළු යන්න රුවන්වැලි සෑයට ගිහින් යන්න. ඉතින් ඒ නිසා ගෙදර ඇවිල්ලා ලෑස්ති වුණා. ඊට කලින් මම ඔයාලට පෙන්නන්නම් මේ තියෙන්නේ මගේ ගිය අවුරුද්දේ බර්ත්ඩේ එකේ දවසේ හස්බන්ඩ් මට දීපු ඒවා.
ඉතින් එතකොට මම YouTube පටන් අරන් තිබුණේ නෑ මම හිතන්නේ. ඒ නිසා මට ඒක බෙදා ගන්න බැරි වුණා. ඉතින් මට හිතුණා ඔයාලට අද ඒක පෙන්වන්න ඕනේ කියලා. මං ගාව ෆොටෝස් ටිකක් තිබිලා. ඉතින් ඒක තමයි ඔයාලා ඒ දැක්කේ. ඉතින් දැන් මමයි නංගී මේ රුවන්වැලි සෑයට යන ගමන් තමයි ඉන්නේ. අපි ගත්තා නෙළුම් මලුයි දිය බෙරළිය මලුයි. ඒව පූජා කරන එක හොඳයි කියනවනේ. ඒ නිසා අපි දෙන්න ඒවත් අරගෙන අර උස මොනවද හඳුන් කූර තිබුණා. ඒකලුත් අපි දැන් දෙකක් අරගත්තා. අරගෙන මේ ගියා ටිකක් වෙලා ඉන්නේ කියලා පොඩ්ඩක් ඉඳගෙන ඉන්නත් ඕනේ. හැබැයි මේ ටිකේම හවස 4න් 5න් පස්සේ වගේ හොඳට මෙහෙට වහිනවා. ඉතින් මේ හරියන ලොකුට කළු කරලා තිබුණේ නෑ. අද වහින්න නැති වෙයි කියලා තමයි හිතුවේ. ඒත් ටිකක් හවස් වෙනකොට වහින්න ගත්තා. මගේ ගෑවා ඇද්දට එන්නේ පේනවා දැන් ඉතින් කොළු කරගෙන එනවා. මම හිතන්නේ අපේ ගෙවල් පැත්තට මේ වෙද්දී වහිනවා. බටේ නැවිලක් දන්නේ. ඉතින් අද දවස මගේ වුණ විදිහට තමයි ගෙවුනේ. මුල මඩුත් ගිහිල්ලා හවස දැන් මම මේ ගෙදර යන ගමන් එන්නේ. ඉතින් අද මේ ලස්සන දවසේ මගේ මතක පොතට එකතු වෙන තවත් ලස්සන දවසක්. ඉතින් ඒ දවස ලොග් එකකින් මම ඔයාලට ගෙනාවේ ඔන්න ඔය විදිහට. ඉතින් මගේ WhatsApp channel එකට තාම join වෙලා නැති අය ඉන්නවා නම් ඒකට join වෙන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ආයෙත් ඉක්මනටම අලුත් ලස්සන වීඩියෝ එකකින් හම්බ